කවුරු කොහොම කිව්වත් මොන පවුරු වලලු බැන්දත් වෙන්න තියෙන දේ වෙනවා නවත්තන්න බෑ. හීනවලට ගිහින් එන්න කෙටි පාරක් නෑ. පාට ඇති පදන් තවරපු චාටු බස් නිසා රැවටුණු ජීවිතේ ඉතින් ආයේ වරද්දන්න බෑ. වනාත වනා බොරුවට සිනාසෙන එවුන් වෙනුවෙන් ඇහි කොනකවත් එලන්ඩ කිඹුල් කඳුළු නෑ. පාට කුරුල්ලෝ ඔබට කියපු විදියට කිසිම අඩුපාඩුවක් තිබුණේ නැහැ නේද? දන්නවා ඉතින් මම සර්ව හම්බ වෙච්ච දවසේ ඉඳලා සර් කියපු කරපු කිසි දෙයක මම අඩුවක් තිබ්බේ නැහැ. ආයි පිළිවෙලට වැඩ ටික වෙලයි. සර් මේක නෙමෙයි. දැන් අපිට කොච්චර කාලයක් මේ හොරා පොලිස් ගේම් එක ප්ලේ කරන්න යනවද? අයුම් බේමාන්නේ. ඉරහන් මේ වගේ ගේම් එකකට බහැපුවම මෙන්ඩින් ඩේට් එකක් කියන්න බෑ. හරි. නෑස නෑ. දැන් ගෙදරින් කෝල් කරලා අහන ඔබ කොහෙද ඉන්නේ? මොකද කරන්න කියලා. දැන් ඒ වෙලාවට ෂේප් වෙන්න ඉතින් මම මොකක් හරි බොරුවක් කියනවා. ඔය බොරුත් ඉතින් කවදා හරි ඉවරන දවසක් තියෙනවා. ඒකයි. මේමයි. කොහොමත් මේ ගේම් එක ඉවරනකල් ඔබ මගෙත් එක්ක ඉන්නවා. ඔබ මගෙත් එක්ක ඉන්න ඕනේ. හරි. කොහොමත් ඉස්සරහට තව දැන් දීපේට මාරු වෙන්න වෙයි. සර් මෙයාර බීච් එකේ උන්දෙන්නට මොකද වෙන්නේ? ඒ වවුලක් නෑ බං. උන් යහතින්. මං එහෙම අවුලක් වෙන්න වැඩ කරන්නේ නෑ. දන්නවනේ උඹ නේ. නෑ. දැන් උඹ පොලිසියට මාට්ටු වුණානේ. ඒකට උඹ මොකද නොකිය ඉන්නේ නෑනේ සර්. අනිත් එක ඒකත් හොටෙල් රූම් එක. සර් බය වුණාම තිනා වෙනවද? මම ජෝක් එකකට නෙමෙයි සීරියස් වෙන්නේ. උන්ට ලැජ්ජයි බං. ඒ දන්නවද? කසාද බඳින්නත් කලින් උන් රූම් එකට රින්ගුවානේ. වෙඩින් එකට කලින් හනිමූන් ගියා. දැන් ඔය කටක් කරලා මෙහෙම දෙයක් වුණා කියලා දැන ගිහලා උන්ට කියන්න පුළුවන්. සුද බං. කට අරින්න. දැන් ඉන්නේ උන්ට ඉතින් එහෙම ගටක් නැහැ කියලා කියන්නත් බෑ. අනෙක ඉතින් මේ කෙවින් ෆොන්සේකා කියන්නේ පරම පවිත්‍ර සුද්දෙක් ඒ මොනොත් අපි ඊළඟ ගේම් එකට බයිමු. ඕන එකක් අප්පා. මෙයා ආයි කැඩියට අඳින්න නැති වෙයි නේද? සර් කියන්නේ සර් කිව්වෙන් තමන් ගෑන්ට ඇඳගෙන බොස් රූම් එකට ගියා. සර් මං කන්නාඩියේ මාමු දැකලා වුණා කියන්නකො සර්. සර් හිතන්නකො කන්නාඩි ඉස්සරහට ගිහිල්ලා මම ඉස්සරහ හිටන් ඉන්නකොට ගෑණියෙක් වගේ මාව පේනකොට. හලෝ උසුබුද්ධි ගස්ට් උදාර කොහොමද මිස්ටර් ෆොන්සේකා ඉන්නවද? ඉන්නේ නැස ඉන්නවා. මීට් වෙන පුළුවන් ඇතිනේ. මේක තමයි ප්‍රශ්නේ. මේ සුබුද්ධික මේකයි. අපි මේ දවස්වල CEO රීප්ලේස්මන්ට් එකකින් ඉන්නේ. ඉතින් මේ කාසෙල් එකයි රියල් ස්ටේට් එකයි දෙකම බලන්නේ සර් තමයි. නිසා ටිකක් බිසි. මට පොඩි වෙලාවකට හරි මීට් වෙන්න පුළුවන් කමක් නැති වෙයි නේද? මට මිස්ටර් ෆොන්සේකාට අපොලොජයිස් කරන්න තියෙන උදාර. ඒ මොකද? ලොකු මිස්ටේක් එකක් වෙලා තියෙන උදාර ලොකු මිස්ටේක් එකක්. කියන්නකෝ මිස්ටර් ෆොන්සේකාට මම පුතා සම්බන්ධ කාරණාවට ඇවිල්ලා ඉන්නේ කියලා. එහෙමද? හරි. පොඩ්ඩක් ඉන්නකෝ. මම try එකක් දෙන්න. මිස්ටර් බුද්ධිගතෙන් වාඩිලා ඉන්නේ. ඕකේ. ඔව්ද? ඔය හිටියා.
නෑ ඔය නෙමෙයි මේ අපේ ගෙදර හිටියේ. අප්පට සීරි නෑ. ඔය ඉතින් යකෝ සර් මේ ගෑණි උල තියලා මදිනේ සර්. සර් පොඩ්ඩක් ඉන්නකෝ සර්. මම ඕකිට දෙසන්නම් ආයේ නාට්‍ය ආරංගලා එපා වෙන්නම. ඉන්නකෝ සර්. අයියේ බිලෙස්මා සැෆ්‍රන් ක්‍රීම් එක පාවිච්චි කරන්න ඕන ඩ්‍රයි හෝ නෝමල් ස්කින් එකක් තියෙන අය. බෝරු කාර්යයක්. වැඩි දියුණු කළ ගුඩ් නයිට් මధుර කරදරයට නියම විසඳුම. ෆෙරන්ටිනෝ ශ්‍රී ලංකාවෙන් ඇමරිකාවට අපනයනය කරන එකම කාර් රේඩියල් ටයරය. ඔබේ සම හඳුනාගෙන ඖෂධීය ශාකසාරමේ ෆොරෙවර් ෆේස් වොෂ් එකක් භාවිතා කරන්න. පස් වසරක ලංවා සංස්ථාවානේ විශ්වාසයෙන් ලංවා සංස්ථා සිමෙන්ට් කෝපරේෂන් ප්‍රයිවට් ලිමිටඩ්. හදන හැමතේ කෝප්පයකම නොවෙනස්ව හොඳම කහට රස දෙන ලාවුජී. වෙනස් නොවේ රස අපේ ලොවේ. සිරිබෝඩ් සාමාජිකයන් සඳහා කාගේල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගා වට්ටම් ඇස්ට්‍රා ඉතිරි රුපියල් 135යි. එලිෆන්ට් හවුස් චොකලට් වොන්ඩර්කෝන් ඉතිරි රුපියල් 48යි. ඩිල්මා ප්‍රීමියම් තේ ඉතිරි රුපියල් 185යි. මැලිබන් ගෝල් මාරි ඉතිරි රුපියල් 80යි. කාගේල්ස් ෆුඩ් සිටි. අබාන්ස් ක්‍රිස්මස් කානිවල් එකෙන් දෙන තෑගි පිට තෑගි දැකලා සෑන්ටත් ෂොක් වෙලා ඉන්නේ. අපේ රටේ කිරිවලින් හදන පෝෂණය පිරි අපේම කොත්මලේ අපේ රටේ පෝෂණය. සිංගල් කිචන් අප්ලයන්සස් ආරක්ෂාවෙන් කල්පැවැත්මෙන් විශිෂ්ටත්වයෙන් අංක 1. පාට කුරුල්ලෝ. මොකද බං මොකද ඔබ නිකන් ගෑස් එකක් ගිහින් බොයිල් කරනවා වගේ විලේජ් එකටම ඇහෙන්න ෂවුට් කරන්නේ මොකද? දැන් කෙවින් සර් කතා කරා බං. බලහන්කො අර ගෑණි කරලා තියෙන දේ බං. මොන ලේඩිද? අර මේ ලොක්කගේ අම්මට ගෙනාපු ගෑණි. ඕ what problem? ඒකේ අර නින්නාවිලා ඒ ගෙදරට ගිහිල්ලා කෙබරය ඇදබාලා සල්ලි කඩා ගන්නවලු බං. හප්පට සිරි ඇහැල මල් පිපිලා පිට කහනවා කිව්වලුනේ බං. යකෝ මේකි මේ ඇදගෙන බාත් කරන්න දීපු ලින්ද ඉහගෙන බාත් කරගෙනනේ බං. මේ කාට ටෙල් කරලාද ගිහිල්ලා තියෙන්නේ කියපන්කෝ. කාටවත් කියලා නෑ. යකෝ බලපන්කෝ බං මේකේ අඩුම ගානේ මටවත් ටෙල් කරලා නෙමෙයිනේ ගිහිල්ලා තියෙන්නේ. මමනේ බං ඕක කන්ටැක්ට් කරලා දුන්නේ. බලන්න හිටපන්කෝ මං කෝල් එකක් ගන්න ඕකිට. මම දාමතනවා ඕකිට. ගණින් අරගෙන බැනපන් ඔය ගෑනිට. යකෝ වැලේ වැල් නැති වෙලාවේ මේ අපි තමයි ওই ගෑනිට වැඩක් දුන්නේ. දැන් ඒකී අපිට වැඩේ දෙනවා. මේ ඉන්නේ ෆේක් මදර්. ලාංකෝ. හලෝ. ඔව් අංජන තමා කතා කරන්නේ. ඔයා හරි ෂෝක් වර්ක් එකක් කරලා තියන්නේ නේ. දන්නේ නෑ නේ. ඔයා බේබි මේ මොන ක්ලෝත් එකටද කියපන් අර කෙල්ලගේ ගෙදර ගිහිල්ලා ඒකිලාගේ මණී ඉල්ල ගත්තේ. ඇයි කියපන්? ඒ කෙල්ල දන්නේ නෑ. අනේ නිකන් ඵලයන් බං යන්න නිකන් මුසාබස් දොඩන්නේ නැතුව මේ උඹ වැඩිය ඩාන්ස් කරන්න දෙන්න එපා. හරිද? දන්නවනේ මේ අංජන ලොකු බ්‍රදර්ගේ හැටි. මොනවා කරන්නද? දැනගනින් කඩනවා උඹේ අඬු කඩනවා කකුලුව කැඩුවා වගේ දැනගනින්. උඹ මේ එන්න එපා අපිත් එක්ක ඩාන්ස් කරන්න. හරිද? උඹට ඕනනම් ගිහිල්ලා කරලා බලපන්කෝ. කරලා බලපන් උඹට වෙන දේ. තියපන් ඩොන්කි ලේඩි තියපන්. බලපන්කෝ බම් මේකි. මොකද්ද කියන්නේ ඕකි? මේකි කියනවා ඕන්නම් එයාට ඕන්නම් එයා ගිහිල්ලා මණී ඉල්ල ගන්නවලු. යකෝ පුදුම ස්නේක් හැපින්නක් නේ බම් මේකි. මං කිව්වා කරලා බලපන්. කරලා බැලුවොත් ඔගේ අඬු කඩනවා කියලා. බලහන්කෝ ඉතින් අපි මොකක් කරන්න ගියත් අවුලක් දාගන්නවනේ. හොඳින් දෙයක් කරන්නම් බෑ බං. ආරක්ෂාවට එල්ලපු ආරක්ෂක මුට්ටිය හරි ඔලුවට වැටේ. හරි. ඕකිට කොහොමද බං? එහෙම ඩාන්ස් කරන්න හම්බ වෙන්නේ නැහැ.
මොනවද වුණොත් මං ඕකගේ අඬු කඩනවා. මං බලා ගන්නම්කෝ කිව්වා. උඹ හිටහන්කෝ. අපන් ඉතින් කංකායි. පුදුම අම්මන්දිල තමයි මුන්නම් බං. හරි සර්. සර්ට අතුලට එන්න කිව්වා. හරි thank you. come Mr. Budiga. Oh, please take a seat. ඉතින් වැරද්දක් නෑ මේ මොකද්ද මේ පුතා සම්බන්ධ මොකද්ද කතා කරන්න තියෙනවා කියන්නේ? මට ලොකු මිස්ටේක් එකක් වෙලා තියෙනවා මිස්ටර් ෆොන්සේකා. ඒ මොකද්ද? මම මෙහෙට ඇවිත් ගියාට කවදාවත් මම මිස්ටර් ෆොන්සේකාගේ පුතාව දැකලා නැහැනේ. ඒකට ගානක් නෑ මොකද මිනිහා මේ මටවත් අල්ලගන්න පුළුවන් කෙනෙක් නෙවෙයිනේ එහෙම ලේසි. ඒක නෙමෙයි මිස්ටර් ෆොන්සේකා වැඩේ. මම අහම්බෙන් කෙවින් ෆොන්සේකාගේ ෆොටෝ එකක් දැක්ක ඇල්බම් එකක. ඒකත් මෙහෙ මොකක් හරි උත්සවයකදී ගත් එකක්. ඒක දැක්කට පස්සේ මාර අවුලක් ආවේ මට. ඇයි? මොකද වෙලා තියෙන්නේ? Jetour X70 Plus by Euromotors. Power, elegance, perfection in motion. AFC රන්නයි වෙතින් අඩු පුලියට වැඩි මුදලක් 13.21 අමතන්න. පරම්පරා ගණනක විශ්වාසය ලංවා සංස්ථාවානේ. මේකද? ඒක ලුක්ම මැලිබන් ගෝල්ඩ් මාරි රතු පැක් එක. ඒකනේ රස වැඩි එක. දන්ත වෛද්‍යවරු නිර්දේශ කර ඇති හඳුන්වා දෙන නව සිග්නල් ස්ට්‍රෝං ටීත්. හරි ගානට තේකෝප්ප ගානක් හදන්න නුවණක්කාර අය ගන්නෙම රත්ති. අබාන්ස් ගිෆ්ට් මස් කානිවල් එකෙන් දෙන තෑගි පිට තෑගි දැකලා සෑන්ටත් ෂොක් වෙලා ඉන්නේ. ගන්න කලින් සති දෙකක් නොමිලේම ගෙදර ගෙනත් බලන්න. සිංගල් රෙදි සෝදන යන්ත්‍රය. මගේ YouTube channel එකේ වැඩ වගේම edit එකක් දැන් tab එකේ. Blackview ශ්‍රී ලංකාවේ අක්කේකී ටැබ් එක Nexus වෙතින්. DSi Super Sport නිවැරදි දේ හරියට තෝරාගන්න ජයග්‍රාහකයෙක් වෙන්න. පාට කුරුල්ලෝ. මගේ යටතේ මගේ ඩ්‍රයිවර් විදියට වැඩ කරලා තියෙන්නේ කෙවින් ඩි ෆොන්සේකා. ඔබතුමාගේ පුතා. මෙච්චර මේ සැප සම්පත් තියාගෙන එහෙම ඉන්නේ නැද්දි? ඒක තමයි මට තේරෙන්නේ නැත්තේ. මම මිනිහට බැන්නත් එක්ක. I'm extremely sorry Mr. Fonseca. නෑ. එහෙම හිතන්නේ බා. ඒකේ කිසි ප්‍රශ්නයක් නෑ මේ මිනිහා එහෙම බින්දුවෙන් පටන් ගන්න හදන එක බොහොම හොඳයි. දැනුත් පොඩි ව්‍යාපාරයක් කරගෙන පොඩ්ඩක් උඩට එන්න හදන්නේ තනියම. කෙවින් ෆොන්සේකා වගේ කෙනෙකුට එක ගැලපෙන්නේ නැති නිසායි මට මේක කියන්න හිතුනේ මිස්ටර් ෆොන්සේකා. අයියෝ මිස්ටර් බුද්ධික එහෙම හිතන්න එපා. ඕවා ඔක්කොම අපි නිකන් මනසින් හදාගන්න දේවල්නේ. ඒවා මේ අපේ පන්තියට ගැලපෙන්නේ නැහැ කියලා. එහෙම දෙයක් නැහැ. පොඩි රස්සාවක් කළා මිනිහෙකුට ඕන තැනකින් පටන් ගන්න පුළුවන්. මේ එහෙමයි කොයි තරම් ඉන්නවද? මම පොඩි කතාවක් කියන්න. ඉස්සර හිටියා මේ ඔය ඔනාසිස් කියලා ලෝකෙ හිටපු ලොකුම කෝටිපතියා. එයාට තිබ්බා නැව් 150කට වැඩිය. හැබැයි එයාගේ සහෝදරයා එයා ඉන්න තැන ඉඳන් බොහොම ළඟ තැනක කම්කරුවෙක් හැටියට වැඩ කරලා තියෙනවා. එයා කවදාවත් ඔනාසිස් කාවට ආවේ නැහැ. එහෙම තමයි. මේ ඔය ලොකු තැන් ගැන හිතා ඉන්නේ නැතුව තමන් පොඩි තැනකින් පටන් ගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. දැන් මම පටන් ගත්තෙත් එහෙමනේ. මම පටන් ගත්තෙත් බින්දුවේ. ඒ නිසා ඒකේ ගැටලුවක් නෑ මිස්ටර් බුද්ධික. බසයි. ඔව් අහන්නකෝ දැන් මෙහෙමයි මේ පාර අලුත් වාහනේට 2K පේන්ට් එකක් ගහන්න ඕන නිකන් අර මෙටැලික් පුළුවන් නම් ක්‍රෝම් කලරයක් හරි කමන්නේ. රෙඩ් එක. ඔව්. නෑ බ්‍රයිට් රෙඩ් එකක් ඕනේ නිකන් ෆෙරාරි එකක තියෙන රෙඩ් එක වගේ බ්‍රයිට් රෙඩ් එකක් ඕනේ. කෙලින්ම මේ ක්‍රෝම් පේන්ට් එකක් හරි කමන්නේ නැහැ 2K පේන්ට් එකක් ගහලා දාමු. ඔව්. ගණන් තමයි ඉතින් අයියේ ඉතින් එහෙම තමයි ඉතින් ඒ වගේ
එහෙම මොඩිෆිකේෂන් එකක් දෙන්න නැතුව ඉතින් අපිට මේ වාහනේ ලොකු ගානකට දෙන්න බෑනේ. ඔව්. නෑ හරි අපි ඒකට වියදම් කරන්න ඕනේ. ඉතින් අපි එහෙම තමයි කරන්නේ වැඩේ. ඔව්. ඔව් අයියේ ඉතින් ඒක ගැහුවාමනේ අපිට මේක වැඩි ගානකට දෙන්න පුළුවන්. හරි. ඔව්. අයියේ අහන්නකෝ මේ මට කෝල් එකක් එනවා. ඔව් වැඩ ටික කරගෙන යන්න. මට කෝල් එක මම ඔයාලට ගන්නකෝ අය කෝල් එක. මේ කෝල් එකෙන් පස්සේ ගන්න. හරිද? හරි වැඩ ටික කරන් යන්න. හරි. ඕකේ. හලෝ. කවුද? අඩු. කෙවින් සහෝදරයා. අපේ පැත්තේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔබට පුළුවන්ද හෙලිකොප්ටරෙන් ගහගන්න ඉන්න? මොකද්ද? ඒ බම්බට අඳුරන්න බැරිද? මං මේ මසා අනුරාන් කටහඬ අඳුරන්න බැරිද මං? නැත්තම් මම මේ කටහඬට බය වෙලාද? නෑ එහෙම අමාරුවක් නෑ. කාලා කන්නේ කටහඬ ඇහිච්ච ගමන් අඳුනගත්තා මම වෙරිෆයි කරන්න මොකක්ද කියලා හෙව්වේ. වෙරිෆයි. දැන් ඔබ මාව මරන්නමනේ try එක. මට ඒකාතකට හරි සතුටුයි බං. මොකද දන්නවද? ඔබ මං ගැන තක්සේරුවක් තියෙනවනේ. කැරපොත්තන් හැංගිලා ඉන්න තැන්වලට විදින් දිගු විදිනයක් තියෙන හිට් සීකන් කියු. අබාන්ස් ගිෆ්ට් මස් කානිවල් එකෙන් දෙන තෑගි පිට තෑගි දැකලා සෑන්ටත් ෂොක් වෙලා ඉන්නේ. SUV රථයක් සමග තෑගි රසක් දිනා ගන්න. තියෙන දේ වෙනුවට ඕන දේ ගන්න. අපිකෝ. සීරියස් ජීවිතේ මාවලස් කරන මේක තමයි මැජික් එක. මුලින්ම අපි ගැන එක්ස්ප්ලෝර් කරමු. ඔයාගේ අනාගතය මෙතනින් පටන් ගන්න. ඇන්ලින් ගෝල්ඩ් 5X සීමා බිඳලන්න. තෝරාගත් බාණ්ඩවලට 60% දක්වා ඩිස්කවුන්ට්. සිංහගිරි ක්‍රිස්මස් බොනන්සා. Soft Skin Stronger You Nile Body Lotion සමගින් සිංගර් ෆර්නිචර් වසර අගවාසී හැඩකාර සෝෆා මාදින 15%ක විශේෂ වට්ටමක් සමග පාට කුරුල්ලෝ මොකද්ද තක්සේරුව කියන්නේ? තක්සේරුව කියලා කියන්නේ බං ඉතින් ඔබ දැන් හනිමූන් ගියානේ. මගේ අංගනාවත් එක්ක හනිමූන් ගියා. ඔරුවේ නගින්න කලින් හනිමූන් ගිහිල්ලා ඉතින් රූම් එකට රින්ගුවානේ මචං මගේ ගෝල බාල කොල්ලෝ ටික. හරිනේ. එතනදී මේ තක්සේරුව කාවනේ මං ගැන. මට තේරෙනවා උඹ මට බයයි ඉන්නේ කියලා. ඒක තමයි තක්සේරුව. ඔව් බයේ තොට පෙන්නන්නම් හරිද? තොට පෙන්නන්නම් මිස්ටර් මම පෙන්නන්නම් ඒක. මේ අපි පොඩ්ඩක් මේ මීට්ලා කතා කරමුද? පොඩ්ඩක් මේ මොකද මට ඒක පෙන්නලම කතා කරන්න පුළුවන් ඒකයි. මොකද ටෝන් එක උඹ වෙනස් වුනේ ඈ? ඔතෙන්ද කවුරු හරි කියන්නේ උඹගේ ප්‍රියම්බිකාවත් ආවද? එදා වගේ උඹ ටවල් එකේ නැතුවද? උඹ තහගනින් පරබල්ලා. තුමුගින දේ හොඳ තහගනින් තෝ ඉන්න තැනක් දන්නවනම් මම දැනටමත් වෙලා තොට පෙන්නලා පොරයෝ. හරිද? හැබැයි වැඩි කල් යන්නේ නැහැ. වැඩි කල් යන්නේ නැහැ. මම තොට ඇවිල්ලා පෙන්නන්නම් මං කවුද කියලා. එතකල් තෝ නටන්න පුළුවන් උඩරින් නටපන්. කස්තරන් අල්ලලා නටපන්. තෝ ලෑස්තිලා ඉන්න බං තෝ. අඩ මෙයා ගෝතයා. මෙයා බං. උඹලට බයේ ගේම් එක අකුල ගන්න එකෙක් නෙමෙයි කො නුරාන් කියලා කියන්නේ. ඈ? දැනගනින්. හොටෙල් එකටත් නොදැනී මම මයි කොල්ලෝ ටික එළියට ගත්තා. හරි? ඔබට ඒක කියන්න ගත්තා. ඉතින් මං ගෝතයා ෆෝන් එක. හෙලෝ උඹ හෙලෝ මෙවන් මේ ඔබට දැන් මම මොබයිල් නම්බරයක් දාන්නම්. හරිද? ඔබේ යාළුවෙක් ඉන්නව නේද නම්බර්ස් චෙක් කරන්න පුළුවන්. ඔව් හරි අහපන්කෝ මම නම්බරයක් එවන්නම්. ඒ නම්බරේ චෙක් කරපන් කොහෙද කියලා. ඒ ලොකේෂන් එක ගන්න පුළුවන් නේද? ඔව්. හරි විස්තර කියන්න නුරාන්ගේ නම්බර එක. නුරාන්ගේ නම් නුරාන් කතා කරා මට. හොයනවද දැන් හොයපන්. හරි. හොයලා මට කෝල් එකක් දියා. දැන් ගනි.
මේ මොකද මේ? නෑ නෑ අම්මා මට කන්න එන්න කිව්වනේ මම මේ හදිසියෙන් කන්න දුවගෙන එන්න හැදුවා මේ අත වැදුනා මේ කෝප්පේ. අනේ සෝරි කෝප්පේ බින්දුනානේ. මට කෙවින්ගේ නම්බර් එක දෙන්නකෝ දාර. සේව් කරේ කොහොමද කියලා මට මතක නැතු හිටියේ. මම සේව් කරලා තියෙන මංජිත කියලා. ඩොක්ටර් මිස්ටර් මොස් එක තාම ආවේ නැද්ද?